පබ්ලික් සර්විස් නොලෙජ් හබ් YouTube නාලිකාව සමග එකතු වෙන ඔබව ආදරයෙන් පිළිගන්නවා. අපි අද කතා කරන්නේ උණුසුම් ඇඳුම් දීමනාව පිළිබඳව. අධ්‍යයන හෝ අභ්‍යාස සඳහා එහෙම නැත්නම් රාජකාරී සඳහා සමශීතෝෂ්ණ දේශගුණයක් ඇති රටකට යන රජයේ නිලධාරියෙකුට උණුසුම් ඇඳුම් දීමනා ගෙවනු ලබනවා. පවුම් 75කට සමාන උණුසුම් ඇඳුම් දීමනාවක් රුපියල් වලින් ගෙවනු ලබයි. උණුසුම් ඇඳුම් දීමනාවෙන් 100% ලැබීමට අග්‍ර විනිශ්චයකාරවරයා සහ අමාත්‍යවරයෙක් හිමිකම් ලබයි. රාජකාරී සඳහා පිටරට යන නිලධරයෙකුට උණුසුම් ඇඳුම් දීමනාව ගෙවිය හැකි වන්නේ ප්‍රධානී කොන්දේසි අනුව උණුසුම් ඇඳුම් දීමනාවක් ගෙවීමට විධිවිධාන සලසා නොමැතිනම් පමණි. එවැනි ප්‍රධානයක කොන්දේසිවල ප්‍රතිපාදිතව ඇත්තේ ගෙවිය හැකි උණුසුම් ඇඳුම් දීමනාවට වඩා අඩු ප්‍රමාණයේ උණුසුම් ඇඳුම් දීමනාවක් නම් එම වෙනස රජයේ අරමුදල් වලින් ගෙවිය හැකිය. නිලධරයෙකු හට අවුරුදු 5ක කාල පරිච්ඡේදයක් තුලදී උණුසුම් ඇඳුම් දීමනා එකකට වඩා ලබා නොදිය යුතුය. විදේශී ඒජන්සියක වියදමින් යෙදෙන ගමනක් සම්බන්ධයෙන් යම් නිලධරයෙකු උණුසුම් ඇඳුම් දීමනා ලබා තිබේ නම් එම දීමනාවද වසර 5 කාල සීමාව තුල ගැනෙන උණුසුම් ඇඳුම් දීමනා සඳහා ගණන්ගත යුතුය. උණුසුම් ඇඳුම් දීමනාව වශයෙන් ලැබුණු මුදල පිටරට නැවතීම සඳහා තමාට අවශ්‍ය ඇඳුම් පැළඳුම් මිලදී ගැනීමට වියදම් කළ බවට සහතිකයක් නිලධරයා විසින් හැකි ඉක්මනින් ඉදිරිපත් කළ යුතුය. කුවිතාංශ ඉදිරිපත් කරන ලෙස සිය අභිමතයේ පරිදි ඉල්ලා සිටීමට ලේකම්වරයාට හැකියි. සමශීතෝෂ්ණ දේශගුණයක් පවතින රටවල් යනු උතුරු අක්ෂාංශ 35ට උතුරින් උත්තර අර්ධගෝලයේ පිහිටි රටවල්, දක්ෂිණ අක්ෂාංශ 30ට දකුණින් දක්ෂිණ අර්ධගෝලයේ පිහිටි රටවල්, මුහුදු මට්ටමින් අඩි 5000ට ඉහළින් පිහිටි සියලුම ස්ථාන. අපගේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කිරීමෙන් මෙවැනි වැදගත් තොරතුරු පිළිබඳව නිරන්තරයෙන් දැනුවත් වීමට ඔබට අවස්ථාව ලැබේවි. නැවත හමු වනතුරු ඔබට සුබ දවසක්.